මේ මොහොතේ රටේ තියෙන දේශපාලනය සම්බන්ධයෙන් කතා කරනවා නම් ඉතාමත්ම ව්‍යාකූල තත්වයක තමයි මේ රටේ මේ මොහොතේ දේශපාලන සංදර්භය තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ රටේ මිනිස්සු ජනවරමක් ලබලා දීලා අති විශේෂ ජනවරමක් සහිතව පාර්ලිමේන්තුව 3න් 2ක් බලයක් සහිතව ආණ්ඩුවක් පත් කරපු අවස්ථාවක්. ඒක ඇතුලේ ඔබට මතක නම් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අති බහුතරයක් මිනිස්සුන්ව පාර්ලිමේන්තුවෙන් එළිය තියපු ජනමතයක් තමයි මේ වෙලාවේ රටේ ක්‍රියාත්මක වන්නේ. හැබැයි ඒ ජනමතය නියෝජනය කරන ජනතාව බලාපොරොත්තු වෙච්ච ජනතා සිතුම් පැතුම් ඉෂ්ට වෙනවාද සිද්ධ වෙනවාද කියන කාරණාව සම්බන්ධයෙන් බලපතර ප්‍රශ්නාර්ථයක් මේ මොහොතේ රටේ තියෙනවා. විශේෂයෙන්ම මේ වර්තමාන පාලකයා ඇතුළු මේ පාලන කණ්ඩායම බලයට ඒමට පෙර ඔවුන් ඉදිරිපත් කරපු අදහස් සහ දැන් ඔවුන් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් ගන්නා වූ තීන්දුව తీරන සම්බන්ධයෙන් බරපතල විවේචනයක් එහෙම නැත්නම් බරපතල විෂමතාවයක් තිබෙන අවස්ථාවක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. වෘත්තීය සමිති සම්බන්ධයෙන් ගත්තත්, උද්ඝෝෂණ සම්බන්ධයෙන් ගත්තත්, රටේ ආර්ථිකමය වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගත්තත්, එතනින් එහාට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගත්තත්, ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ගත්තත් මේ කියන සියලු කාරණා සම්බන්ධයෙන් ඔවුන් කතා කරපු කාරණාවට එහා ගිය වෙනස් දිශානතියකට ආණ්ඩුව යනවා කියන කාරණාව තමයි අපිට දකින්න තියෙන්නේ. එතකොට මේ ආණ්ඩුව නියෝජනය කරන මේ කණ්ඩායමේ ප්‍රධාන සටන් පාඨ කීපයක් මේ රටේ තිබුණා. ඒකෙන් ඒ අතරින් සුවිශේෂීම සටන් පාඨය තමයි මේ ඉන්දියානු ව්‍යාප්තවාදය සම්බන්ධයෙන්. එහෙම නැත්නම් මේ ඉන්දියානුකරණය සම්බන්ධයෙන් මේ ජාත්‍යන්තරයේ විසින් අප ලංකාවට එල්ල කරනු ලබන පීඩනය සම්බන්ධයෙන් සක්‍රියව සටන් කරපු කණ්ඩායමක් තමයි අද දේශපාලන බලය අත්පත් කරගෙන සිටින්නේ. හැබැයි දැන් මේ මොහොතේ අපි දකිනවා තව දින දෙකකින් ඉන්දියානු ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමට නියමිතයි. ඒත් ඉන්දියානු ජනාධිපතිවරයාට ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් අපේ කිසිදු විරෝධතාවයක් නැහැ. රාජතාන්ත්‍රිකව අපේ අසල්වැසි රාජ්‍යයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයා ඔහු ලංකාවට පැමිණිය යුතුයි. ඒක තමයි රටවල් අතර තියෙන අන්‍යෝන්‍ය සංහිඳියාව. හැබැයි ඒක ඇතුලේ රටේ රාජ්‍ය නායකයාට වගකීමක් තියෙනවා තමුන්ගේ රටේ ජනතාවට. මේ රටේ ජනතාවගේ පොදු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි මේ මාතෘභූමියේ ස්වෛරීත්වය. මේ මාතෘභූමියේ ස්වෛරීත්වයට එරෙහි කිසිම පියවරක් ගන්න කිසිදු පාලකයෙක්ට අයිතියක් නැහැ. අපි ඔවුන්ව පත් කරන්නේ රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා පමණයි. කවුරු හරි හිතනවා නම් ආණ්ඩුවකට සීළු වරදාන වරප්‍රසාද තියෙනවා කියලා තමුන්ට හිතුමතේ අවශ්‍ය කරන ඕනෑම දෙයක් කරන්න එහෙම එකක් නැහැ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. එතනින් එහාට ගිය මේ රටේ සම්ප්‍රදායක් තියෙනවා, සංස්කෘතියක්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආවරණය නොවුනත් ඒක තමයි අපේ සංස්කෘතිය, ඒක තමයි අපේ සම්ප්‍රදාය. ඒතකොට ඒක කඩන්න, ඒක බිඳින්න කිසිදු පාලකයෙක්ට අයිතියක් නැහැ. ඒතකොට මේ මොහොතේ අපි විශේෂයෙන් ඉස්මතු කරන කාරණාව තමයි මේ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ ලංකාවට පැමිණීම තුල යම්කිසි ගිවිසුම් වලට එළඹෙනවා කියන කතාව දැන් එළියට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් ආරක්ෂිත ගිවිසුම් ගැන කතා වෙනවා. අපේ බලශක්තිය සම්බන්ධයෙන් ගිවිසුම් ගැන කතා වෙනවා. ඒතකොට මේ සම්බන්ධයෙන් ඔහු ලංකාවට පැමිණේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර රාජ්‍ය නායකයාගේ වගකීම තමයි ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීම, පාර්ලිමේන්තුව දැනුවත් කිරීම. ඒතකොට අපි විශේෂයෙන්ම මේ මොහොතේ බල කර කියා සිටිනවා මේ ඉන්දියාව සමග යම්කිසි හෝ ගිවිසුමකට යනවා නම්, යම්කිසි කාරණාවකට එළඹෙනවා නම් ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, බලශක්තිය සම්බන්ධ වෙන්න පුළුවන්, කුමන හෝ කාරණාවක් සම්බන්ධයෙන් කුමන හෝ ගිවිසුමක් අත්සන් වෙනවා නම් ඒ ගිවිසුමේ තියෙන ගිවිසුම් ප්‍රකාර කාරණා සම්බන්ධයෙන් රටේ පුරවැසියන්ට දැනගැනීමේ අයිතියක් තියෙනවා. මේ ස්වාධීන රාජ්‍ය ස්වාධිපත්‍යයේ බිඳින්න පාලකයෙක්ට අයිතියක් නැහැ. ඒ වගේම අසල්වැසියා කියලා, ලොකු අයියා කියලා ඉන්දියාවට අයිතියක් නැහැ. අපේ අතමෙරිකන්. එහෙම නැත්නම් අපේ කකුල අමෙරිකන්. එහෙම නැත්නම් අපි සපත්තුවට යට කරන්න. ඒතකොට මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නවා නම් මෙවැනි ගිවිසුම් වලට යනවා නම් ඒ සඳහා මේ ජනවරම ලැබුණ නැහැ කියන කාරණා මේ මොහොතේ අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුළු මේ ආණ්ඩුව අපි මතක් කරනවා. රටේ ස්වාධිපත්‍යය බිඳින්න සූදානම් වෙන්න එපා කියන ඉල්ලීම කරනවා.